පූසෙට ගෙදරින් ගියොත් එන්න පුළුවන්. අද මම කතා කරනවා මේ ගැන සහ මේ ගැන මොන විද්‍යාත්මක කරුණුද අපි දැනගන්න ඕනේ කියලා. බොහෝ වෙලාවට පූසෙක් ගෙදරින් ගියොත් සතියක් දෙකක් තුනක් ඉඳලා දැකලා තියෙනවා මේ ආයේ පූස හොයාගෙන එනවා. මෙහෙම කොහොමද මේ පූසොන්ට මේ විශේෂ හැකියාවක් තියෙන්නේ? මේ ගැන කතා කරද්දී මේ පූසොන්ට මිනිසුන්ට සාපේක්ෂව ගන්ධ සංවේදනය කියන්නේ සුවඳ දැනීමේ හැකියාව තාම ඉහළයි. මොකද ඔහුගේ නහයේ තියෙන මේ ගන්ධ සම්බන්ධ තියෙන සංවේදන තා විශාල ප්‍රමාණයක් තියෙනවා. හොයාගෙන තියෙනවා මිලියන 200ක් විතර මේ ගඳ සම්බන්ධ සංවේදක නහයේ තියෙනවා කියලා. එතකොට ඈත ගියාට ඒ ගඳ තමන්ට ආවේනික ගන්ධයන් සුවඳ නිරීක්ෂණය කරලා එයාට දැනෙන විදිහට ආය නිවසට හොයාගෙන යීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම තමයි දැන් මේ පූස ගත්තාම මේ කට්ටියට යට ෆ්‍රීකවන්සි එක සාමාන්‍යයෙන් හර්ට්ස් 48ට වඩා යට තියෙන ෆ්‍රීකවන්සි එක ශබ්ද ඇහිීමේ හැකියාවක් තියෙනවා කියලා විශ්වාස කරනවා. ඒකට ඔවුන්ට මේ ඈතදී බොහොම දුර තියලා විවිධ ශබ්ද ශ්‍රවණය කර ගැනීමේ හැකියාවක් තියෙනවා කියලා හඳුනාගෙන තියෙනවා මිනිසුන්ට සාපේක්ෂව. මොකද මිනිසුන්ට මේ සංවේදන දැනෙන්නේ නැහැ. ඊට අමතරව මේ පොළවේ තියෙන කම්පන ඔවුන්ගේ ෆුට් පෑඩ් එක හරහා ග්‍රහණය කර ගැනීමේ හැකියාවක් තියෙනවා. එතකොට දැන් ඔවුන් හිටපු වටපිටාවේ තියෙන දැන් හිතන්න අපේ ගෙදර හිටියා නම් ගෙදර අපි කොහොමද ඇවිදින්නේ කියන මතකයේ පූසන්ට තියෙනවා. එතකොට ඒ මතකයට සම්බන්ධව මතකයේ ආවර්ජනය කරලා මේක තමයි තමන්ගේ හිටපු නිවස කියලා හඳුනා ගැනීමේ හැකියාවත් පූසෙට තියෙනවා කියලා විද්‍යාත්මක කරුණු හොයාගෙන තියෙනවා. ඊට අමතරව කියන්න ඕන කාරණේ තමයි මේ පෘථිවියේ තියෙන චුම්බක ක්ෂේත්‍රය සම්බන්ධව මේ පූස සංවේදී කියලා හොයාගෙන තියෙනවා. එතකොට මේ අදාළ චුම්බක ක්ෂේත්‍රය තමන් හිටපු චුම්බක ක්ෂේත්‍රය මොකක්ද කියලා අඳුනා ගැනීමේ හැකියාවක් සහ මතක තබා ගැනීමේ හැකියාවක් මේ පූසොන්ට තියෙනවා කියලා හොයාගෙන තියෙනවා. මේ කාරණා මත ඉඳගෙන තමයි මේ එළියට ගිය පූසෙක් සමහර වෙලාවට සති ගණන් ඉඳලා මාස ගණන් ඉඳලා එන්න තියෙන්නේ. හැබැයි මේක සති ගණන් මාසයක් වඩා පයින්දී හොයාගෙන තියෙනවා මේ තමන්ගේ නිවස කියන සංකල්පය මේ පූසෙක්ගේ හිතේ පොඩ අයින් වෙලා යනවා කියලා. එහෙම අවස්ථාවකදී යලි නිවසට පැමිණීමේ හැකියාව පළවෙනි මාසෙන් එහා පැත්තේ යලියෙම ටිකක් සම්භාවිතාවය අඩු වීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මේක තමයි මේ විද්‍යාත්මක කාරණය. ප්‍රධාන දේ තමයි දැන් තමන්ගේ ගෙදර ඉන්නවා නම් මේ හෘදලයට ඇති කරන පූසෙක් අනිවාර්යෙන්ම රැක බලා ගන්න ඕනේ. කොහෙද යන්නේ කියලා දැනගන්න ඕනේ. ඔය සමහර අයට ගියා වගේම සමහර අයට එන්න හම්බෙන්නේ නැහැ. විවිධ අනතුරු වලට භාජනය වෙන්නත් පුළුවන්. ඒ හින්දා අපි ඔවුන්ගේ ආරක්ෂාව සලසා ගැනීම තාම වැදගත්.